ඔයාගේ අත් දෙකේ ගලක් සහ පිහාටුවක් තියෙනවා. මේ දෙක එකපාර බිමාට ඇරියොත් මොකද්ද මුලින්ම වැටෙන්නේ? අපිට නිකන් හිතවම පේන්නේ ලොකු බල ඉස්සරහම වැටෙනා වගේ තමයි. හැබැයි අපි ඒක ඇත්තද කියලා අද කතා කරලා බලමු. මේක ගැන කතා කරන්න අපිට යන්න වෙන අවුරුදු 400ක් විතර පිටිපස්සේ. ඒ කාලෙදි මේ ගල වැටෙන වේගය ගැන ගොඩක් අය විශ්වාස කරේ කලින් කියපු විදිහට තමයි. හැබැයි එක නිර්භීත කෙනෙක් ආවා. ඔයාලා අපි හැමෝම දන්න ගැලීලියෝ ගැලිලි. 1589 ඉතාලියේ පීට්සා වල හිටපු ග්‍රීක දාර්ශනිකයෙක් වුණ ඇරිස්ටෝටල් මේ වගේ දෙයක් කියනවා. බරෙන් වැඩි වස්තු වේගෙන් වැටෙනවා. සැහැල්ලු වස්තු ඊට සාපේක්ෂව අඩු වේගයකින් වැටෙනවා. හැබැයි වෙනස් thinking pattern තිබ්බ ගැලීලියෝ කියනවා වස්තු වල ස්කන්ධයන් වෙනස් වුණාට මේ හැම එකක්ම වැටෙන එකම වේගයකින් කියලා. එතකොට ගැලීලියෝ මේක ඔප්පු කරේ කොහොමද? අපි ලොකු ගලක් සහ පොඩි ගලක් නූලකින් බැඳලා ඒ දෙක එකට අතාරිනවා. එතකොට ඇරිස්ටෝටල්ගේ තියරි එකට අනුව නම් ලොකු ගල වේගෙන් වැටෙනවා, පොඩි ගල එමීට වැටෙනවා. මෙතනදී මේ නූල ඇදෙනවා වගේම පොඩි ගල විසින් ලොකු ගලේ තියෙන වේගය අඩු කරනවා. ඔව් එතන නම් සාධාරණ තර්කයක් තියෙනවා. ගැලීලියෝ මෙතනදී මේ ගල් දෙක සහ නූල කියන එක සිස්ටම් එකකට ගත්තොත් එන ප්‍රශ්නයක් වෙන්නවා. මේ සිස්ටම් එකේම සම්පූර්ණ ස්කන්ධය ලොකු ගලේ තියෙන ස්කන්ධයට වඩා වැඩි. එතකොට ඇරිස්ටෝටල්ගේ තියරි එකට නම් මේ ලොකු ගල වැටෙනවට වඩා වැඩි වේගකින් මේ සිස්ටම් එක වැටෙනවා. හැබැයි ඇරිස්ටෝටල්ගේ තියරි එකට අනුවම අපි කලින් කියපු විදිහට අර පොඩි ගල විසින් ලොකු ගලේ වේගය අඩු කරනවා. එතකොට එහෙම හිතුවොත් මේ සිස්ටම් එකේ වේගය ලොකු ගලේ වේගයට වඩා අඩු වෙනවා. ගැලීලියෝ ඇරිස්ටෝටල්ගේ තියරි එකෙන්ම පරස්පර විරෝධී මතයන් දෙකක් පෙන්නනවා. මේකෙන් ගැලීලියෝ කියලා දෙනවා වැටෙන හැම වස්තුවකටම පෘථිවියේ තියෙන ගුරුත්වාකර්ෂණය නිසා ඇක්සලරේෂන් එකක් එහෙම නැත්නම් ත්වරණයක් ලැබෙනවා. මේ ඇක්සලරේෂන් එක තමයි 9.8ක් වුණ ගුරුත්වජ ත්වරණය. ඉතින් වස්තුවේ බර කොච්චර වුණත් ඇක්සලරේෂන් එක එකයි. හරි මේක හිතුවා විතරනේ. හැබැයි මේක ඇත්තටම පරීක්ෂා කරේ නැද්ද? මෙහෙමයි. ගැලීලියෝගේ ස්ටුඩන්ට් කෙනෙක් වුණ වින්චෙන්සෝ විවියානි කියන කෙනා කියලා තියෙනවා 1959 දී ගැලීලියෝ පීට්සා වල තියෙන ඇලවෙන කුළුණුට ගිහින් ස්කන්ධ දෙකක් තියෙන බෝල දෙකක් අරගෙන හැමෝම බලන් ඉද්දි මේක අතහැරලා පෙන්නුවා කියලා. හැබැයි හිස්ටෝරියන්ස්ලා ගොඩ දෙනෙක් කියනවා මේ එක්ස්පෙරිමන්ට් එක කවදාත්ම කරලා නැහැ කියලා. හැබැයි මොන වුණත් අර තෝට් එක්ස්පෙරිමන්ට් එකෙන් මුළු භෞතික විද්‍යාවම වෙනස් කරනවා. හැබැයි මෙතනදී කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් ගලක් එක්ක පිහාටුවක් අතහැරියොත් පිහාටුව වැටෙන වේගය අඩු වෙන්නේ නැහැ කියලා. ඒකට තියෙන සරල උත්තරය තමයි වායු ප්‍රතිරෝධය. එයාර් රෙසිස්ටන්ස් එක. මේක සාමාන්‍ය වාතය නැතුව වැකියුම් එකක ටෙස්ට් කරලා බැලුවොත් පිහාටුවත් ගලත් කියන දෙකම එකම වේගයෙන් නටන අපිට බලා ගන්න පුළුවන්. මේ සොයා ගැනීම පස්සේ කාලෙකදී නිව්ටන්ටත් උදව් වෙලා තියෙනවා නේද? ඔව්. අපි මේක ගැන ෆිලොසොෆිකලි හිතලා බලමු. ගැලීලියෝ මොකද්ද කරේ? අවුරුදු 10 ගානක් තිස්සේ මිනිස්සු විශ්වාස කරන් හිටපු දෙයක් එයා ප්‍රශ්න කරා. නිරීක්ෂණ සහ තර්ක යොස් කරලා එයා තමයි හරි කියලා පෙන්වුවා. ගැලීලියෝගේ මේ සොයා ගැනීම නිසාම තමයි නිව්ටන්ට පස්සේ කාලෙකදී ගුරුත්වය කියන්නේ මොකක්ද කියන එක හොයාගන්න පුළුවන් වුණේ. නිව්ටන් ලෝස් හැදුනේ. ස්පේස් එක්ස් එකට ලෑන්ඩ් කරන්න පුළුවන් විදිහේ රොකට්ස් හදන්න පුළුවන් වුණේ. ගැලීලියෝ එක තෝට් එක්ස්පෙරිමන්ට් එකකින් මුළු ලෝකයම වෙනස් කරනවා. මේක තමයි සයන්ටිෆික් මෙතඩ් එකේ තියෙන බේස් එක. නිරීක්ෂණය කරනවා, ප්‍රශ්න කරනවා, අත්හදා බලනවා.